අයිබෝවන් හැමෝටම අද හෝම්මේඩ් රස අපේ YouTube channel එකෙන් ඔයාලට අරගෙන එන්නේ ගෙදර කෑමවල රසය, ගුණය, සුවඳ තව තවත් වැඩි කරන බැදපු තුනපහ කුඩු හදාගන්නේ කොහොමද කියලා. තුනපහ කියන්නේ ලංකාවේ කෑම සංස්කෘතියම කොටසක්. හැබැයි කඩේ ගන්න තියෙන බැදපු තුනපහ කුඩු වලට වඩා ගෙදරදීම හදාගන්න මේ තුනපහ කුඩු රසයි, ගුණයි, ඒ වගේම හරීම සුවඳයි. ඉතින් එන්න අපි බලමු අමුද්‍රව්‍ය තෝරගන්න තැන ඉඳලා ඒවා බැදලා කුඩු කරලා අවසානයේ රසවත් බැදපු තුනපහ කුඩු එකක් ලබා ගන්නකම් සම්පූර්ණ ක්‍රියාවලිය පියවරෙන් පියවර වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි මුලින්ම ලෑස්ති කරගන්න යන්නේ අපේ රසවත් තුනපහ කුඩු එකට අවශ්‍ය රසය, ගුණය, සුවඳ දෙන රම්පේ කරපිංචා වගේ කොළ ಜಾති කිහිපයක්. මේ තියෙන කුරුඳු කොළ. ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මේ තියෙන්නේ අරත්ත කොළ. බැදපු තුනපහ හදන්න ඕන කරන කොළ ಜಾති ටික අපි දැන් කඩාගෙන ඉවරයි. ඔයාලා මේ දැකපු අරත්ත කොළ බැදපු තුනපහ හදද්දී දාන එක අනිවාර්යම නැහැ. හැබැයි ඒක වෙනම රසයක් වගේම වෙනමම සුවඳක්. දැන් අපි මේ කොළ සේරම හොඳින් හොදගන්නවා. ඔයාලා මේ දැකපු ප්‍රමාණවලින් මම ගත්තේ බෙදපු 3.5 කිලෝ එකක් විතර හදාගන්න. ඔයාට ගෙදර පාවිච්චියට මීට අඩු ප්‍රමාණයකින් හදාගන්න ඕන නම් අඩු ප්‍රමාණවලින් මේ කොළ ಜಾති අරගන්නත් පුළුවන්. ඊළඟට අපි මේ කොළ ටික හොඳ අවුවට වේල ගන්නවා. කොළ ටික වේල ගන්න පහසු වෙන්න මේ විදිහට ලෑස්ති කරගන්නවා. කුරුඳු කොළ, රම්පේ කොළ, අරත්ත කොළ වේල ගන්න පහසු වෙන්න තමයි මේ වගේ ඊනියට කපා ගන්න. අරත්ත කොළ කපන්න ටිකක් අමාරුයි. පිහිය ටිකක් වැඩිපුර බර කරලා ඒවා කපා ගන්න ඕනේ. කපාගත්ත කොළ ටික
අපිට මේ වගේ තැටියක දාලා වේලන්න පුළුවන්. එතකොට වේලෙන එක තවත් ඉක්මන් වෙනවා. මේ වගේ හීනියට කොළ ටික කපාගත්තාම අවුවේ වේලන්න පහසුයි විතරක් නෙමෙයි, ඇඹරෙනකොට කෑලි හිටින්නේ අඩුවෙන්. හොඳින් නව්ව පායනව නම් එක දවසකුත් ඇති මේ ටික වේලෙන්න. එන්න දැන් අපි අනෙක් අමුද්‍රව්‍ය බෙදගමු. මෙතෙන්දී හැම අමුද්‍රව්‍යයක්ම එක සමානව බෙදගන්නේ නැහැ. එක් අමුද්‍රව්‍ය බෙදගන්න විදිහ අනුව වෙනස් වෙනවා. ඒක නිසා මුලින්ම අපි කොත්තමල්ලි වගේ බෙදෙන්න වැඩි වෙලාවක් යන අමුද්‍රව්‍ය මුලින්ම බෙදගන්නවා. ලිපේ ගින්දර සමාන මට්ටමක තියාගෙන තමයි මේ සේරම ජාති බදින්න ඕනේ. මොකද මේවා නියම ගානට බැදුනේ නැති වුණොත් 3-5 එකේ රසය සුවඳ වෙනස් වෙන්න පුළුවන්. මේ වෙද්දි කොත්තමල්ලි ටික ගානට බෙදිලා හොඳ සුවඳකුත් එනවා. දැන් අපි බෙදගත්ත ජාති ටික කලින් ලෑස්ති කරගත්තු වාදනයකට දාගන්නවා. ඊගාවට සූදුරු මහදුරු ටික බැදගන්නවා. බදින අතරතුර පාට වෙනස්වීමත් එක්කම ඒවායෙන් එන සුවඳ නිසා අපිට තේරෙනවා අමුද්‍රව්‍ය ටික හොඳින් බෙදිලා කියලා. ඔන්න එහෙනම් ඒ ටිකත් බෙදිලා ඉවරයි. ඊළඟට එනසාල්, කරාබුනැටි, සාදික්කා, ඉඟුරු පියලි, කුරුදු මේ ටික එකටම දාලා බෙදගන්නවා.
ඒකම බැදපු නැති කොළුඳු පට්ටියකුත් මේකට වෙනම එක්කහු කරගන්නවා. මේ වන ලොකු වේලාවක් බදින්න ඕනේ. මේ හැම දෙයක්ම හරියාකාරව බැදීමෙන් තමයි අවසානයේ අපේ බැදපු 3-5 කුඩු වලට විශේෂ සුවඳ සහ රසය ලැබෙන්නේ. ඔන්න ඒ ටිකත් බැදලා ඉවරයි. ඊළඟට අපි ගම්බිරිස් ඇට ටිකුයි බදිනවා. අපේ බැදපු 3-5 කුඩු මිශ්‍රණයට දාන්න. මේ තියෙන්නේ අපි වේලගත්ත කොළ ජාති ටික. මේකටම සුදු ලුණු පෙති ටිකකුත් දාලා තියෙන්නේ. මේ ටිකත් ලාවට බෙද ගන්න ඕනේ. ඊළඟට උඩු හාල් ටිකක් කැකුළු හාල් මිටක් 2ක් විතර හොඳින් බැද ගන්න ඕනේ.
නැටි කදාගත්ත මිරිස් කරල් ටිකවලුත් හොඳට බදලා ගන්න ඕනේ. මිරිස් බදින වැඩේ නම් ටිකක් අමාරුයි. ඒ වුණත් මේ වගේ පාටක් එනකම් මිරිස් කරල් ටික හොඳට බැද ගන්න ඕනේ. ඔන්න එහෙනම් බැදපු තුන පහ හදන්න සේරම ලෑස්ති. දැන් තියෙන්නේ අපිට මේ ටික කොටා ගන්න. ඔයාට ග්‍රයින්ඩර් කප් එකේ දාලා මේ ටික ගෙදරදීම කුඩු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇඹරුම් හරකට දීලා කොටා ගන්නත් පුළුවන්. අද වීඩියෝ එකකින් ගෙදරදීම පිරිසිදුව බැදපු තුන පහ කුඩු හදාගන්න හැටි ඔයාලට පෙන්වනවා. ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස සුවඳම සුවඳ බැදපු තුන පහ එක. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස් අපිට කමෙන්ට් කරන් යන්න. ගෙදරදීම පොල් තෙල් හදන හැටි වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් දැම්ම අපේ channel එක පැත්තට එන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න Homemade Dress YouTube channel එක subscribe කරලා තියාගන්න.